ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිත නිලධාරී තනතුරු සඳහා බැඳවා ගැනීම නිවේදනයක් දැන්වීමට වෙලා තිනවා. මේ සඳහා වයස අවුරුදු 18ත් 45ත් අතර අපොස සාමාන්‍ය පෙළ සමත් වාට අයදුම් කරන්න පුළුවන්. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2026 2/27. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාවකාලික හෙද නිලධාරී තනතුරු සඳහා සුසුගන්ලත් අපේක්ෂකයන්ගින් අයදුම් පත්‍ර 2026 2/27 දින හෝ ඊට ප්‍රථම කැඳවුම් ලබනවා. මේ සඳහා අවශ්‍ය සුසුකම් මොනවාද කියලා බලමු. දින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 3ක් සම්මාන සාමාන්‍ය සහිතව දෙවතකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම ඔයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගත් හෙදියක් ලෙස නිපුණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනි. මේ සඳහා වැටුප් පරිමාණය වන්නේ 51,95යි ස්ථාවර වැටුප් දීමනාව. ඒත් එක්කම වාට දීමනාවක්ද හිමි වෙනවා. අපි බලමු මෙම තනතුරට බඳවා ගන්න ක්‍රමවේදී කොහොමද කියලා. බඳවා ගන්න ක්‍රමවේදී වන්නේ සමුක පරීක්ෂණයක් මගින්. මේ සඳහා අයදුම් කරනවාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුයි. ඉහත තනතුර සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අපේ අයදුම්කරුවා තම ජීවදත්ත පත්‍රිකාව නිසි ලෙස සම්පූර්ණ කර ඔයාගේ සහතිකවල සහතික කරන ලද පිටපත් සමග නියෝජ්‍ය ලේකාධිකාරී අනධ්‍යයන ආයතනය නැගෙනහිර විශ්වවිද්‍යාලය වන්නේරු මුල්ලේ චෙන්කලඩි යන ලිපිනට එවන්න ඕනි. එතකම අපි ආරාධනා කරනවා අපේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි ලින්ක් එක පහලින් දානවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වෙනම තවත් රජිරගියාගේ වීඩියෝ එකක්